ඔහු කවදත් විවිධ ශෛලීන් වල ගීත මේ වේදිකාවේ විදහා පෑවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් කිෂාන් දුමින්දරාජ් වේදිකාවට අවසන් විරුතරුව රණවිරු කිෂාන් දුමින්දරාජ් ඔබගේ ගායනය පිළිබඳව මා යොමු වන්න කැමති විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාණන් ඔබතුමන් වෙතට. බොහෝ විට අපි කිෂාන්ගේ හඬ අහලා තියෙන්නේ ශාස්ත්‍රීය සංගීතය හරහා මේ වේදිකාවේ වැඩිපුරම අපි අහලා තියෙන්නේ. ඉතින් දැන් ස්පැනිෂ් ගීත රටාව ඊට වඩා ගොඩක් වෙනස්. එහිදී තියෙනවා මේ හඬ පාලනයේ විවිධ අවස්ථා විවිධ ගායන හඬ තලයන් ඔස්සේ තමයි ගැයිය යුත්තේ. මම හිතන්නේ අමල් පෙරේරා මේ ගීය ගයන්නෙත් ඒ විදිහේ හඬ තල හොඳින් මුසු කරමින්. ඉතින් දැන් සමහර ගීත ඛණ්ඩවලදී ගීත කොටස්වලදී ඔබේ උච්චාරණය පිළිබඳ පොඩි ගැටලුවක් මතුවෙනවා. වචන ඊට වඩා ඔබ වෙනදාට හොඳින් උච්චාරණය කෙනෙක් නිසායි මම එහෙම කිව්වේ. ඔබ ගායනය නම් ඉතාමත් පැහැදිලිව ඉෂ්ට කළා. හැබැයි තවත් මට හිතෙනවා මේ මං හැමදාම කියන්නේ ඔබට මැජික් කාරයෙක් කියන්නේ මේ වේදිකාවේ සර්කස් කාරයෙක් කියලා.
අර ඒ සර්කස් කාර්යයෙන් අපි බලාපොරොත්තු වෙන ෂා කියන්න එකනම් මට ඕනෙමයි. ඔබ આવොත් මම ඒක බලාපොරොත්තු වෙනවා. අද මට එහැටි ෂා කියන්න බැරි වෙන තත්වයක් උදා වුණා. ඉතින් ෂා තව හොඳට කීවනම් කියලා නම් හිතුණා. ඉදිරියේදී අපි බලමු. ඔබට හැකියාව තියෙනෝනේ අපරාධ මේ ඒ හැකියාව තියාගෙන ඒක යටපත් කරගන්නට එපා. තෝරාගත්ත ගීතය මං හිතනවා මීට වඩා ඔබට වර්ණ දැක්විය හැකි ගීයක් තෝරාගත්තා නම් වඩා හොඳයි කියලා. නමුත් ප්‍රසංගික පැත්තෙන් ඔබ කරන්න හදපු ඒ වෙනස්කම ඒ දරපු උත්සාහයට මං සුබ පතනවා. මීට වඩා පරිස්සම් වෙන්න ඔබ රියල් ස්ටාර් වේදිකාවේ රැඳෙන්න ඕන කෙනෙක්. ඔබට තියෙන සංගීත ඥානය පාවිච්චි කරන්න ඒ ඔස්සේ ඔබේ ගමන් මගේ යන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඔබට සුබ පතනවා. බොහොම ස්තුතියි මැඩම්. දැන් මේ අද නව පරපුරේ ගීත රණවිරුවන් ගායනා කරන දවස මං හරිය බලාපොරොත්තු දල්වාගෙන ආවිලා ඉඳගත්තු දවසක්. මේ අවසාන ගීත තුන ගැනම මේ තෝරා ගැනීම ගැන මගේ ඉච්චර සතුටක් නැහැ. ඒ කියන්නේ දැන් කවුරු හරි විනිශ්චය කරනවා නම් නව පරපුර තමයි මේ කියලා. නෑ නව පරපුරේ මීට වඩා ආකර්ශනීය ගීත තියෙනවා. ඔබ මේ ගීතය තෝරාගන්නේ අමල් පෙරේරාගේ. අමල් පෙරේරාගේ ගීත ගොන්නක් තිබෙනවා. ඕනෑ තරම් ප්‍රේක්ෂකයින්ව ග්‍රහණය කරගන්නට පුළුවන්. මා ආකර්ෂණය වෙනවා. මා විස්මයටපත් වෙනවා. ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ විශාරද උපාධිය දිනාගත්තු රණවිරුවෙක් මේ ස්පාඤ්ඤ සංගීත ශෛලියකට අනුව ලැටින් නැටුමකට හදපු ගීතයක් ගායනා කිරීම පිළිබඳ. ඒ විස්මය මා තුල තිබෙනවා. නමුත් නව පරපුර වෙනුවෙන් ඒ නව පරපුරේ වෙසෙන ඔබ මීට වඩා ගෞරවනීය තෝරා ගැනීමක ඉන්න ඕන කියලා මම හිතෙනවා. කසුන් කල්හාරගේ අමල් පෙරේරාගේ බාතිය සන්තුස්ගේ බාති සුසාන්ගේ තාම වටිනා කියන ගීත ගොන්නක් අපි අසහා තිබෙන නව පරපුරට ගෞරව කරමින්. නමුත් අද ඒ තෝරා ගැනීම අතර ඊට වඩා වෙනස් රේඛාවක ගමන් කළා කියලා මට හිතෙනවා. ක්‍රිෂාන් ඔබේ ගායනා ශෛලිය පිළිබඳ ඔබේ හැකියාව පිළිබඳ අප කොහොමත් විස්මයට පත්ව සිටින අය. අප ඔබ හොඳින් හඳුනනවා. නමුත් ඔබේ තෝරා ගැනීම මීට වඩා ප්‍රාණවත් වූවා නම් මීට වඩා විශ්වාසවන්ත වූවා නම් ඔබේ නිරූපණය සක්සුදක්සේ පැහැදිලි. ඒ පැහැදිලිතාව මත ඔබ අපැහැදිලි තෝරා ගැනීමක යෙදීම පිළිබඳ මගේ හිතේ කිසියම් කනස්සල්ලක් තිබෙනවා. නමුත් ඔබේ හැකියාව පිළිබඳ මට කිසිදු ගැටලුවක් නැහැ. ඒ නිසා මම ස්ථිර ලෙස ඔබට සුබ පතනවා. බොහොම ස්තුතියි සර්. අපි කැමති ආචාර්ය රෝහණ වීරසිංහන් වෙත යොමු වෙන්න. ඒ සමගම මේ අද රාත්‍රියේ අවසන් වශයෙන් ගී ගායන රණවිරු තරුව. ඉතින් ඔබතුමන්ට පරිසමාප්තේ සටහනක් තබන්නටත් මේ අවස්ථාවක් කරගන්න පුළුවන්. මට හිතෙන්නේ සාරංග මම මිෂන් 1 එකේ ඉඳලත් මේ කිෂාන්ව දන්නවා. කිෂාන්ගේ බොහෝ දුරට මේ විනිශ්චය මණ්ඩලයේ කීවක් මෙන් ශාස්ත්‍රීය සංගීතයට නැඹුරු බවක් තමයි ඔහු තුළ දකින්නට තිබුණේ. ඉතින් මම හැබැයි කිව්වනේ දැන් මේක වෙනස් වෙලා මිෂන් 2 වෙනකොට මේ ප්‍රසංගය දැන් මිෂන් 1 එකේදී මේක මුල් කාලේදී මිනිසුන් අතර එක්තරා කුකුසක් තිබ්බා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. එතකොට කිසියම් අරමුණක් කරා නිබැරදිව එක හිතින් අදිෂ්ඨාන පූරකව යන තැනැත්තෙකු හැටියට ගරු ආරක්ෂක ලේකම්තුමා ඒ කිසි දෙයකින් සැලුන්නේ නැහැ. එතුමාගේ මේ සංකල්පය ඉදිරියටම ගෙන ගියා. අද එහි ඉතා විශිෂ්ට ප්‍රතිඵල දකින්න සමයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම කිව්වේ ඒකයි තරඟකාරීත්වය, විශ්වාසය, ඉදිරිපත් කිරීම ඔය අනාදි හැම එකක්ම බොහොම තියුණු මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. ඒ කලින් වතාවේ තිබිච්ච මන්දගාමී බව දැන් මෙහි නැහැ. ඉතින් ඒ කියන්නේ ප්‍රේක්ෂක ඒ වගේම රසික ආකර්ෂණය වඩාත් දැන් ලැබෙමින් පවතින මම දන්නා තරමට. ඉතින් මම හිතන්නේ ඔය කියන කාරණා උඩ වෙන්න ඕනේ මේ කිෂාන් මේ වගේ ගීතයක් මේ අවසාන ගීතයේ හැටියට තෝරා ගන්නට ඇත්තේ ඔහුගේ ශෛලිය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා උඩු යටිකුරු කරලා ඉදිරිපත් කරන්නට. ඉතින් ඔහු ඒ ඊටාම විශේෂාකාරයෙන් ඉදිරිපත් කළා. නමුත් මේ සම්පූර්ණ මේ තරංගයේ පිළිබඳ සමාලෝචනයකින් කතා කරන විනිශ්චය මණ්ඩලයට මෙහි කිසියම්
මේ දෝෂයක් දකින්නට ඉඩ තියෙනවා. නමුත් මම කතා කරන්නේ අද කතන්දරය ගැන විතරයි. ඉතින් අද මේ තෝරාගත්ත ගීතය මේ ඔහු ඉතාමත්ම හොඳින් ගායනා කරා. ඔහුගෙට මේ වගේ ශෛලියකින් ගායනා කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා ඔහු මනාව පෙන්눔 කළා. ඉතින් ඔහුට මං හිතන්නේ ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම මම රණවිරු රියල් ස්ටාර් කියන මේ තරඟයේ මම මුලින් කිව්වාක් මෙන් අද රටේ සියලුම රසික ජනතාව ඒ දිනේදී ඒ වෙලාවට අද මොකද වෙන්නේ කියන කුතුහලයේ ඇතිව රූපවාහිනිය අසල රැඳෙන බව මම දන්නවා. මට අපේ ගෙදරින් තියෙන සාක්ෂි තමයි මට දක්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ තරඟය මේ ආකාරයෙන් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව ඒක දවසින් දවස ඉතාමත්ම ඉහළ මට්ටමකට පැමිණීම පිළිබඳව මගේ ප්‍රශංසාව යලිත් වරක් ගරු ආරක්ෂක ලේකම්තුමා ඒ වගේම ඊට සම්බන්ධ වෙන සියලුම දෙනාට හමුදා ත්‍රයේ නිලධාරී මහත්වරුන්ට අධ්‍යක්ෂ ජනරාල්තුමාට ආරක්ෂක අංශේ ඒ වගේම ජාතික රූපවාහිනී සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට විනිශ්චය මණ්ඩලයට ඔබ සැමට සමන්ත පෙර ඇතුළු මේ වාද්‍ය වෘන්දයටත් මගේ ප්‍රණාමය මෙහිදී පුද කරන්නට මම කැමතියි. ඔව්. රණවිරු ක්‍රිෂාන් ඊට අමතරව 40ක ලකුණු ප්‍රතිශතයක් ඔබට ලබා දෙන ආදරණීය ප්‍රේක්ෂකයන් අමතන්න දැන් අවස්ථාව. විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන අපිට මේ වේදිකාව තනලා දීපු අතිගරු ජනාධිපතිතුමාටත් ගරු ආරක්ෂක ලේකම්තුමාටත් ඒ වගේම අපිට 160ක ලකුණු ප්‍රමාණයක් ලබා දෙන ගරු විනිශ්චය මණ්ඩලයටත් 140ක ලකුණු ප්‍රමාණයක් SMS මගින් ඒ ලබා දෙන ප්‍රේක්ෂක ජනතාවටත් මෙවරත් මගේ අංක 5 RRS හිස්තනක් අංක 5 යොදා 77යි 70ට හැකි පමණ SMS මා වෙත යොමු කරලා මේ වේදිකාවේ තවදුරටත් මාව රඳවා තබා ගන්න කියලා ගෞරවයෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. RRS හිස්තනක් අංක 5 යොදා 77යි 70ට හැකිතා SMS පණිවිඩ එවා කිෂාන් දුමින්ද රාජ්ව ඉදිරියට යැවීමේ අවකාශය ඔබට තියෙනවා. අද රාත්‍රී 9 සිට බදාදා උදෑසන 10 වන තෙක් ප්‍රේක්ෂක ඔබට විවෘතව පවතින බවත් මේ වෙලාවේ මතක් කරනවා. එසේනම් කිෂාන් දුමින්ද රාජ් නැවත වරක් හමු වීමේ බලාපොරොත්තු වෙන සුබ පැතුම්. අවියට සැඟව සිටි රණවිරුවන්ට මෙවැනි අපූර්ව වේදිකාවක් තනාදීමේ සංකල්පය මතු කළ ගරු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි, ඔබගේ පැමිණීම අපට මහත් ශක්තියක් ආශිර්වාදයක්. ඒ වගේම එම මැතිණියටත් අනිකුත් ප්‍රභූන් සියලු දෙනාටත් ඔබගේ ස්තුතිය මේ මොහොතේ පොද කරන්නට කැමැතියි. අද මේ වේදිකාව වර්ණවත් කළ ඒ රණවිරු තරු 9 දෙනා අතරින් ලබන සතියේදී මේ වේදිකාවේ ඉතිරිවන්නේ විරුතරු 8 දෙනෙක් පමණයි. ඔව්, මේ සියලුම විරුතරු අභිප්‍රාය වන්නේ අවසන් මහා තරඟයට තරඟ වැදීමත් ඒ රණවිරු රියල් ස්ටාර් කිරුළ වෙත ළඟාවීමත්. ඒ අවස්ථාව ඔවුන්ට හිමිවන්නේ ඔවුන්ගේ රංගන ගායන ශක්්‍යතාවය මතයි. ඒ උණුසුම් තීන්දුවට ඉඩහසර ලබා ගනිමින් මේ රාත්‍රියට අප ඔබෙන් සමුගන්නවා. මේ රණවිරු රියල් ස්ටාර් මිෂන් 2